මේ තියෙන්නේ නැනෝ බනාන. ඉතින් නැනෝ බනාන එකෙන් ප්‍රොම්ප්ට් ගහලා ඉමේජ් ක්‍රියේට් කරන විදිහ නෙවෙයි කතා කරන්න යන්නේ. ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට අපි කතා කරමු. අය නිකන් මෙන්න මේ වගේ. නැත්නම් මෙන්න මේ වගේ. ඒ වගේ සුපිරිම ඉමේජ් ප්‍රොම්ප්ට් එකම ගැන අපි කතා කරමු. ඉතින් බේසික් ගැන නෙවෙයි කියන්නේ මේක ඇඩ්වාන්ස්. ඉතින් දැන්ටමත් දන්නවනේ ප්‍රොම්ප්ට් එක ගහලා කරන්න. ඉතින් රැල්ලට ගියා ඔය කාලෙකදී. හැබැයි ඉතින් මම කතා කරන්නේ ඇඩ්වාන්ස්. තව දෙයක්. මේක ෆ්‍රී. එහෙනම් ඉතින් ප්‍රොම්ප්ට් ගන්න විදිහයි, ප්‍රොම්ප්ට් එක එඩිට් කරන විදිහයි, ප්‍රොම්ප්ට් එක දාලා ඔයාට ක්‍රියේට් කරගන්න ඕන දේ ක්‍රියේට් කරගන්න විදිහ ගැන අද වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් ඉතින් ලයික් කරපු නැති කට්ටිය ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින්ම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊකට සර්ච් කරන්න MEI Gen AI කියලා. අල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා ඇති. ඒකට යන්න. ඉතින් මගේ chat GPT එකත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හැබැයි අර මූණේ හෙඩේ ගන්න ඕනේ හින්දා කෙලින්ම නැනෝ බනාන එකට දානවා. නැනෝ බනානක් තියෙනවනේ ඒකේ. ඉතින් මේකේ AI සම්පූර්ණ prompt ගහලා තියෙන්නේ. හරිද? ඊළඟට ඔයාලට මෙහෙම තෝරගන්න පුළුවන් මෙහෙම කරකවලා AI image තියෙනවා මේ වගේ එහෙම නැත්තම් ඔයාගේ ප්‍රොඩක්ට් එකක් උනත් මෙහෙම බ්‍රෑන්ඩ් කරගන්න. ඉතින් ඔයාට නිකන් සෙට් වෙන මොනවා හරි ස්ටයිල් එකක් තියෙනවා නම් තෝරගන්න බලන්න. දැන් මම මෙන්න මේක ගන්නවා. මම දැන් මේක තමයි එඩිට් කරන්න හදන්නේ. ඊළඟට මෙන්න මෙතන තමයි ප්‍රොම්ප්ට් එක තියෙන්නේ. හරිද? දකුණු පැත්තේ අයිනම ප්‍රොම්ප්ට් එක තියෙනවා. ටික ප්‍රොම්ප්ට් එක. ඊළඟට වා ප්‍රොම්ප්ට් එක කියවන්න දැනගන්න ඕනේ. හරිද? ප්‍රොම්ප්ට් එකේ තනි කරලා තියෙන්නේ වෙන්න මේ වගේ තියෙන්නේ. මෙන්න මේ මූණ අයින් කරගන්න තමයි අපිට ඕනේ. නැත්තම් මේ අකුරු එහෙම වෙනස් කරගන්න පුළුවන්. හරිද? එයාට මේක පුළුවන් create a premium Japanese මේකේ කොහොම ටිකක් තියෙන්නේ. දැන් ඔක main subject. දැන් මේක තනි කරම copy කරගත්තා. මම prompt එක දාලා ඊගාවට change the prompt to my face details කියලා දාලා ඊළඟට වෙන්න මෙතන submit කියනක ඔබනවා. ඊළඟට ඔයාලට මේක analyze image කියලා පින්නයි prompt එක හදලා තියෙන්නේ නැනෝ බනාන එකෙන්. ඉතින් chat GPT එක අපි කියන දේ තීරුම් ගන්න හින්දා තමයි මම මේ වැඩේ කරන්නේ. හරිද? ඉතින් Gemini එකනොත් කරලා පෙන්නන්න. ඔයාලට නැනෝ බනාන කියලානේ කිව්වේ. ඉතින් නැනෝ බනාන නැත්තම් වෙන මොනවා කරන්නද? ඉවනම් කරලා පෙන්නන්න එපා මම. ටක් කළා යයි. දැන් මම මේ දාපු විස්තරයම මේකේ එකයි නැනෝ බනාන එකේ සස්නදා බලන්න. එන් Gemini එකේ ජෙනරේට් කරන විදිහයි. මෙන්න. ඔන්න ඔහම තමයි ඒක උනේ. දැන් මේ ඉමේජ් එක ගත්තේ අරගෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එක, ඔයා ගහපු ෆොටෝ එක මෙහෙම දාලා ඒ ප්‍රොම්ප්ට් එකත් එක්ක ගහලා දැම්මම ඒක ලස්සනට එනවා. ඉතින් ඔයාලට chat GPT එකට කියලා එක එක වෙනස්කම් කරගන්න පුළුවන්. ඒවා 아무තුන් කියා දෙන්න ඕනේ නැහැ. ටයිප් කරන්න දන්නවනේ. ඊළඟට අපි මේකම copy කරගෙන Gemini එකට දාමු. මේක ටෙක්ස්ට් එක copy කරගත්තා. අපි යම් මේකට ඊගාට Gemini එකට යමු. Gemini කියන එක හරි වචනෙන් දන්නේ නැහැ මම. මට පුළුවන් විදිහට කරන්නේ. Gemini වෙබ්සයිට් එකට යන්න ඉක්මනට ඔයාගේ ටෙක්ස්ට් එක පේස්ට් කරගෙන ඔයාගේ ෆොටෝ එක මේකට පේස්ට් කරගන්න. මම කලින් ගත්ත ෆොටෝ එකම ගන්නවා. මම මේ පාවිච්චි කරලා තියෙන දෙකටම ගහලා තියෙන්නේ එකම ප්‍රොම්ප්ට් එක, එකම පින්තූරේ. ඉතින් වෙනස බලමු. මේකේ ප්‍රෝ දාලා තියෙන්නේ. ප්‍රෝ දාලා පාවිච්චි කරන්න. එතකොට වෙලා යනවා. හැබැයි ඔයාට හොඳ ක්වොලිටි එකට මේක කියන විදිහට වැටෙනවා. සබ්මිට් කරනවා. ඊළඟට වැඩේ වෙන්න ටිකක් වෙලා යයි. චුට්ටක් ඉවසන් ඉන්න. ඉමේජ් එකේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා වගේ පේනවා. chat GPT එකේ අපි අදපේකට වඩා chat GPT එකේ අපි හදාගත්ත එක තියෙනවා මේ විදිහට කල එකයි ඔක්කොම ටික ලස්සනට වෙනස් කරලා. ඉතින් ඔයාට මෙන්න මේ වගේ මේක යහම ඔයාට අදාළ මොනවා හරි සෙට් වෙන මොනවා හරි තියෙනවා නම් ක්ලික් කරනවා. ඊට ඔයාට මේ prompt එක තියෙනවා. මම කියා දුන්න විදිහට prompt එක පොට් කරලා ඔයාට අදාළ මූණ දාන්න ඕන තැන ලස්සන විස්තරයක් දාලා මේ ගේම් එකක් ගැන හදලා තින්නේ. ඉතින් මේක full AI generated. ඉතින් ඔයාට මේව එඩිට් කරගෙන වෙනස් කරගන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රොම්ප්ට් එක තියෙනවා මේකේ. මේ වගේ එකක එහෙම ලෝගෝ හදාගන්න. ඔයාට මේ ප්‍රොම්ප්ට් එක දාලා පුළුවන්. ඒකට මේ ප්‍රොම්ප්ට් එක අනුව මේක තමයි එන්නේ. ඊළඟට chat GPT එක දැම්මහම පස්සේ මේ මූණ වෙනස් කරලා දෙන්න කිව්වහම ඔයා දාන මූණකට ඒක වෙනස් කරලා දෙනවා. ඒ වැඩේ සරලයි. ඉතින් චෙක් කරන්න ගියොත් ඉතින් තවගොඩක් තියෙනවා මේ කමර්ෂල් වලටත් හොඳ. දැන් මේ වගේ ඇඩ්වර්ටයිසින් වලට තියෙනවා යෝකට. ලෝගෝ හදාගන්නත් පුළුවන් ඒ වැඩේට. ඩිසයිනින් පොඩ්ඩක් ඒ පැත්තටත් තියෙනවා. මේවා කියවා තියෙනවා ගොඩක්. වීඩියෝ එක අදට සමාප්තයි. නැතිනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. තව ෆ්‍රී දේවල් කතා කරන්න තියෙනවා. ෆ්‍රී දේවල් කරගන්න ඕන නම් යටින් කමෙන්ට් එක දාන්න. ඔයාලට මොන වගේ දේවල්ද ෆ්‍රී කරගන්න ඕනි කියලා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ෆ්‍රී වීඩියෝ එකකින්. එහෙනම් ඉතින් හැමෝටම peace. good luck. යන්නම් bye.